රජුන් වහන්සේ රාජ්‍ය නිසා නිරේගාමී වූ බොහෝ අකුසල් කොට නැසෙනසේකයි සිටු බෝසත්වරු අකුසලෙහි පැතිගත්තේ. මම මේ රජකෙත කොතැන සිට ආයෙන්නේ ජාති ස්මරණ ඥානයෙන් බලන්නේ දිව්‍ය ලෝකයේ සිට සම්මා සම්බුදු සසුනට එළියදුන් විශාකාව 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 ඉදිරි මුතු විශාකාව විශාක තොරණ කිස බැලුවම කුසුම් වඩිනවා වගේ අර බලන්න සම්බුදු රස නිල්වන් නහසට නගේ විශාකා 16 අවුරුදු වයසට පැමිණ පංච කල්යාණ රූමතියක්ව සිය පරිවාර ස්ත්‍රීන් සමග දියකෙලියට යන අයුරු අපට පෙන්වා දෙනවා අංක 2 දරන රූපරාම. විශාකා සිටු කුමාරිය පූර්ණවර්ධන සිටු කුමාරයා පිළිබඳව අසා තියෙනවද? පූර්ණවර්ධන? පූර්ණවර්ධන කියන්නේ නිකාර සිටුවරයාගේ එකම පුතණුවන්ටනේ. සුභාට ඇයි හිතුනේ විශාඛා සිටු කුමාරියගෙන් ඒ ප්‍රශ්නේ විමසීමට? ශාන්තිත් අහලා තියෙනවද පූර්ණවර්ධන සිටු කුමාරයා ගැන? ඔව්. සුභා තරමටම මමත් දැන සිටින්නේ පූර්ණවර්ධන සිටු කුමාරයා ගැන. සුභා, ශාන්ති, ඇයි මේ දෙදෙනාම දියකෙලියට යන ගමනේදී මගෙන් පූර්ණවර්ධන කුමාර පිළිබඳව විමසන්නේ? ඒ කුමාරයාට විවාහයක් කර දෙන්නලු දෙමාපියන්ගේ උත්සාහයයි. පූර්ණවර්ධන කුමාරයා කියා සිටිනවලු පංච කල්යාණියක් මිස වෙන කිසිම කෙනෙක් සමග විවාහ නොවන බව. ඉතින් පූර්ණවර්ධන